Sinceramente, cioè, come facciamo? Lascia stare. Ma lì sarei in piedi. Vieni qua, a questa fila, poi tieni lui. Lamai. Apa ada kira kan? Ganti Aneh manda. Asal aneh. වැටයි කොල්ලෝ අර අනිත් කුට්ටුවට මාරු කරන්න. මේකට ගවන්නද? අර තාත්තා දෙනවා කියලා අහන්නේ. පස්සේ පටන් දෙවෙනි පාර. බෑ බයර් එක තියෙනවා. බයර් එක තියෙනවා. නෑ මෙතන ඉස්කෝලේ කියලා තියෙනවා. මේ හරියට ගන්නම්කෝ. ඕක නම් කිසිම හැප්පෙනවා කවුද? Good boy. Oh, besok kata keren. Berapa tuh? Oh ini deh. Allah nih, Allah kan ini dia live ini kan nih. Wife mana? Me hari nih me, yang mana nih? Ah, iya mana? Ah. අම්මලා ටික පිටිපස්සට යන්න තාත්තලා කොහොමද තියලා
ගම්මයන්ටි අනේ චුට්ටක් බලන්න. මේ තාත්තලා පොඩ්ඩක් සංසුන් වෙන්න ඕනේ. අහුම්කම් දෙන්න ඕනේ. හරිද? හරිද තාත්තලා? දැන් සාසු කියලා ඉන්න අම්මා දැන් ඕගලන්ගේ ඉස්සරහා තියෙනවා ඕගොල්ලෝ කැමතිම ජාතියේ බෝතලයකුයි වීදුරුවකුයි. හරිද? අපි අත කරවන්න. ඕගොල්ලෝ අත බ්‍රෑන්ඩ් එකෙන්ම තියෙනවා. අපි වයින්නවා. අපි වයිට් ළඟින් දැනගන්න. වයිට් කරන්නේ නේද? Kapi plastik kapi itu ini. Oke, duduk aja. පුතේ මං ගන්නද? Amma. Amma. Oke, di Amerika. ඔයි සෙටලා මේකට වෙනකම් බැයිද? Cek. Bonda parak වෙනවා. හරි. අංකල් වහගන්නවා. වනලි අන්න ළමයි හරි නේද? ළමයි හරිද? ළමයි රෙඩිද? මේ පොඩ්ඩක් මං කියන්නම්. නිශ්ශබ්දතාවයේ උපරිමයෙන් රකින්න මේ වෙලාවේ. හරිද? උපරිමයට ගන්න නිශ්ශබ්දතාවය. ප්ලීස්. හරි නේද? ඉතින් මහත්තයා ඔයා ඉතින් දවල් ගැස් පාට ගන්න. හරි තාත්තලා අරින්න බ්ලයින්ඩ් ෆෝල්ඩ්. නිශ්ශබ්ද වෙන්න හැබැයි ඈ. ඔව් අරින්න බය වෙන්න එපා. හරිද? මේක තාත්තලාට පුංචි තිලිනයක් අපේ චූටි දරු දැරියන්ගෙන්. හරිද? නිශ්ශබ්දව අවුරුද්දට එකපාරයි. ඉතින් නිශ්ශබ්දව ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් වලට අහුම්කම් දෙන්න බලන්න. දරුවෝ ඕගොල්ලෝ වෙනුවෙන් ලෑස්ති කරගත්ත පුංචි ටැග් එකක්. හරි නේද? නිශ්ශබ්ද වෙන්න ඕනේ ඈ. අර ගොල්ලන්ගෙන් දෙන්න ඕනක් දන්නේ මාරු කරන්න ඕනක් දන්නේ නැහැ පොඩි අයට මන්දමයි නෑ ඊළඟ ඉන්න උදේ එක්කලමුතුමුතු මට තාත්තේ බයි හිතෙනවා අපේ කුසගිනි නිවන්නට ඔබ වෙහෙසවන බව දන්නවා. තාත්තේ ඔබ රජ කරවන්නට මමත් දැගිලි ගන්නවා.
යෙදර බුදුන්ටත් දෙවියන්ට සෙනහස දෝලේ කරනවා. මගේ ලෝකයෙන් දිනෙන් දින ඔබ තවන් ලස්සන කරනවා. සිරිපත් ළඟින් ලලා කියලා ඔබ පාලම් දෙවන්නවා. පදවමත බුදුවල පියවරු සිටිනවා. එදා මා පිළිවෙල කරගෙන දුන් ආදරය තාත්තේ තවමත් මට දැනෙනවා. අදත් මගේ වීරයා ඔබ හදවතින් දැනගන්නවා. මහමෙරක් වැනි ආදරය ළඟ අපි සම ගණින් වැටෙනවා. Cantate. Thank you.
යන්න ලයින් එකට යන්න. හරි එන්න දෙන්න යන්න. වහයි දිලා. අන්කල් මනක් කොහොමද? Why they put it stop? कहीं जा रही है අපි දැන් මෙතනට ආරාධනා කරන්නේ දරුවන් 4 දෙනෙකුගේ ආදරණීය පිය. හරිම ආදරණීය සීය කෙනෙක්. අභිවත් නිතරම සිනාවෙන් පිළිගන්න ආදරණීය සීය ඔබයි. As a father of 4 sons and a very loving grandfather who always welcomes us with a bright smile while filling our lives with joy, I invite papà di 4 figli e anche nonno che ci accoglie sempre con un sorriso e riempie le nostre vite di gioia. අපි දැන් මෙතනට ආරාධනා කරන්නේ වික්‍රම දසනායක සීයටයි. අපි දැන් ආරාධනා කරන්නේ දසනායක මාමාට ඔබගේ පාදරයට ත්‍යාගය ලබා දීම. I invite Dasanayaka Mama to give his dad his present. තවත් ආදරණීය සීයා කෙනෙක්. හැම වෙලාවකම දරුවන් වෙනුවෙන්ම කැප වුණු ආදරණීය තාත්තා කෙනෙක්. මේ අපි ආරාධනා කරන්නේ. Now we call upon the stage another loving grandfather that's always there for his children and grandchild. Adesso un altro amorevole nonno sempre presente per i suoi figli e nipoti. අපි දැන් ආරාධනා කරන්නේ මෙන්ඩි සීයාටයි. මෙන්ඩි සීයාට හා මනුෂ්‍ය අක්කා සහ රවිඳු අයියාට ත්‍යාගය ලබා දීම සඳහා. I invite Manusha Akka and Ramili Ayya to give their dad their present. දරුවන් 5 දෙනෙකුගේ ආදරණීය තාත්තා කෙනෙක්. දැන් මුණුබුරු මිනිබිරියන් 10 දෙනෙකුගේ සීයා කෙනෙක්. දැන් අපි ආරාධනා කරන්නේ. A great father of 5 children and who is also a proud grandfather for 10 beautiful grandchildren. Un grandioso padre di 5 figli e nonno orgoglioso di 10 bellissimi nipoti. දැන් අපි ආරාධනා කරන්නේ රාජා සීයාට. I invite Murita Ayya and Malisa Akka to give his present. Thank you, Dev. අපිට පෙන්නුවේ නැති වුණත් අපි දන්නවා ඔයා අපි තුන් දෙනාට කොච්චර ආදරෙයිද කියලා. අපි ලෑස්ති කරපු මේ පුංචි තෑග්ග ඔයාට. Now we are presenting to you all a father who has always been there for us, even though he doesn't show that much affection. Adesso vi presentiamo un padre amorevole sempre presente, anche se non dimostra tanto affetto. අපි දැන් ආරාධනා කරන්නේ අමිල සංජීවටයි. I invite Peanuts, my brother, to give up a daddy's tray.
නංගිගෙනුයි මල්ලිගෙනුයි අහනකොට ඒ දෙන්නා කිව්වේ තාත්තා තමයි දෙන්නගේ ලෝකය කියලා. ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකෙක් වෙන. When I asked his children who's their role, they both answered that it's their father, who's also a great cricket player. Quando chiede ai suoi figli chi è il loro mondo, loro rispondono il loro papà, oltre che è un bravissimo giocatore di cricket. දැන් අපි ආරාධනා කරන්නේ දනු මාමටයි. I invite Ruby and Julia to Sangue. Ma tanto? No, solo qui. Va via con l'unghia. Cosa pensate del vostro papà? Che è il migliore del mondo. Se ne va col collo. Papà è il più migliore del mondo. Ah sì? Infatti prima ti assorbo. ඒක බලන්න ඕනේ කොහොමද? ආදරණීය තාත්තා කෙනෙක්. පුංචි නංගිලා දෙන්නෙක්ගේ ලෝකය ලස්සන කරන්න හැම දෙයක්ම කරන තාත්තා කෙනෙක්. Now we invite to the stage another great father of 2 cute baby daughters who does his best to make their lives beautiful. Adesso abbiamo l'amorevole padre di 2 bellissime bambine e che fa del suo meglio per rendere bella la loro vita. දැන් අපි ආරාධනා කරන්නේ දසනායක මාමටයි. I invite Olivia and Olivia to present their dance with us. Cosa pensi del tuo papà? My papà è malvado. Yeah, you my papà. දුවල දෙන්නෙකුට හා පුතෙකුට ආදරණීය පියෙක්. දරුවන්ගේ ආරක්ෂාව ගැන නිතර කැප වෙන තාත්තා කෙනෙක්. We invite to the stage a protective father who's always there to guide his son and 2 daughters in the right path. Adesso un padre protettivo è pronto a guidare suo figlio e le sue 2 figlie. දැන් අපි ආරාධනා කරන්නේ ශමික මාමටයි. I invite Vega and Mr. Osama to give their dad his gift. Sta pensando del vostro papà? Che sia mai capitato. තවත් ආදරණීය පියෙක් ඉන්නවා. අපිට අද දවසේ ලස්සන කරගන්නට ගොඩක් සහාය දුන්න හැමෝගෙම දරුවන්ට තමන්ගේ දරුවන් මෙන් ආදරණය කරන කෙනෙක්. This is a father who is also a father to all, and not only for his only son, who has helped us to make this day beautiful. Questo è un padre per tutti noi, non solo per suo figlio, perché ci aiuta e rende questo giorno migliore. දැන් අපි ආරාධනා කරන්නේ මිහිඳු මාමට. I invite Lisa and Julia to give his present. Mahisa Julio. ඉතාලියේදී අපි කාපු රසම කොත්තුව හදපු මේ ආදරණීය තාත්තට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා. තවත් ආදරණීය තාත්තා කෙනෙක් තමයි මේ. This person is the one who made the best kottu that we have ever eaten in Italy. He is also a father of a 1 daughter and 1 son, grown up with his love and affection.
padre di un figlio e una figlia che riempie d'affetto, colui che ha preparato il miglior cotto che abbiamo mai mangiato in Italia. දැන් අපි ආරාධනා කරන්නේ රංග මාමටයි. I invite Svetlana and Diruti to give their dancing gift. දඟකාර ආදරණීය මල්ලිලා දෙන්නෙක් ඉන්න මේ තාත්තා ඒ දෙන්නගේ ලෝකයේ ආදරයෙන් පුරවනවා. Now we call upon the stage someone whose father, two playful but beautiful boys who always fill them with love and guidance. Ora il padre di due furbetti che riempie e guida di amore. දැන් අපි ආරාධනා කරන්නේ මාමටයි. අප්‍රිය කියලා බලන්න. බලන්නේ නැද්ද පපාලා? බලන්නේ නැද්ද? Giulio, aprire කරන්න කියන්නේ. Cosa pensate del vostro aprire. චූටි පුතෙක් ඉන්න මේ ආදරණීය තාත්තා ලෝකෙ වැඩිම ආදරේ යාගේ බලන්නේ පුතාට. මේක. This is a father whose first and foremost බලන්න ඕනි තාත්තලා. is his son. Questo è un padre che mette al primo posto l'amore per suo figlio. අපි දැන් ආරාධනා කරන්නේ සංක මාමටයි. I invite Cristiano to give his father his present. බලන්නද? දරුවන් තුන්දෙනෙකුට ආදරණීය තාත්තා කෙනෙක්. ඒගොල්ලන්ගේ ලෝකයේ හොඳ දේම විතරක් එකතු කරන්නට උපරිමයෙන්ම කැප වෙන තාත්තා කෙනෙක්. Now we invite a father who always strives to give the best for his children. Adesso un padre che prova sempre a dare Aprire කරන්න කියන්නේ. දැන් අපි ආරාධනා කරන්නේ නාලික මාමට. දෙන්න බලන්න දෙන්න. ඒ බලන්න ඕනේ. To give their father ෆොටෝ එකක් ඉන්නේ. ආපු දවසේ දවස් 3කට පෙන්නන්නකෝ මට. බොලොන්යා අපි ආපහු ගන්න එළියට. ඒක අරින්න ගෙද්දෙන්. අලුත් තාත්තා කෙනෙක්. චූටි මල්ලිගේ ලෝකෙ ආශා කරන ආදරය. හදනෙක් ඉන්නනේ ෆෝටෝලා. Siamo venuti a Bologna, il giovane papà è sempre stato disponibile per aiuto. අපි දැන් ආරාධනා කරන්නේ නදීර මාමටයි. I invite his son to give his father his gift. අප්‍රිය කරන්න. ඕ බලන්න ඉතින්. ආදරණීය පියෙක්. නංගිට ඕන විදිහට යාට ලෝකයට ආවේ යන්න බෑනේ මට හිට. අයියටද? කියන්නද? ඔව්. අයියේ මේක මොකද? අරින්නලු. ප්‍රසන්ට් එක අරලා අපිටත් පෙන්නන්න. මේක පොඩ්ඩ මේ ස්ටෑන්ඩ් එක වගේ ස්ටෑන්ඩ් එක නේ. ස්ටෑන්ඩ් එක. මේක ස්ටෑන්ඩ් එක කියන්නේ. Quindi della sua vita luminosa e farà lo stesso con la sua nuova arrivata, a cui facciamo tante auguri. කවුද? පෙන්නන්න පුතේ එක. අනලි පෙන්නන්න. විදේනේ.
ඔයාගේ දුර දෙන්නට අපිට ක්‍රිකට් එක වගේ ආදරය කරන දරුවන්ගේ ආසවල් වලට මුල් තැන දෙන ආදරණීය පිය. Now we call upon the stage a father who loves his two daughters as equally as his passion for cricket. He is someone who keeps the need of their daughters as his first priority. Adesso un padre di due bambini che ama come la sua passione per il cricket. I bisogni delle sue figlie sono sempre la sua priorità. අපි දැන් ආරාධනා කරන්නේ සංකු මාමටයි. I invite Aja and Ayana to give their dad his gift. Jill! Jill! Get over here. No, get over here. I need your help. දුවෙකුයි පුතෙකුගේ ආදරණීය තාත්තා කෙනෙක්. ඒගොල්ලන්ගේ ලෝකය ආදරෙන් හා ආරක්ෂාවෙන් පුරවන්න කැපකිරීම කරන තාත්තා කෙනෙක්. We invite another father who loves his son and daughter and protects them. Padre di un bambino e una bambina che protegge sempre. දැන් අපි ආරාධනා කරන්නේ ගයන් මාමටයි. I invite Arelia Laren to give their dad his present. දරුවන්ට හොඳ පියෙක් වගේම හොඳ යහළුවෙක් වූ මේ ආදරණීය තාත්තා පුතුන් දෙදෙනෙකුගේ පිය. This is a good father for his two sons and is also a very good friend. Un bravo padre di due figli che è anche un buon amico. දැන් අපි ආරාධනා කරන්නේ විදුරු මාමටයි. I invite Dion and Dino to give their dad his ආදරණීය දුවෙකුගේ පියෙක් මේ තාත්තා ගැන ඒ දුවගෙන් ඇහුවම කිව්වේ එයා ගොඩක් විශේෂ පියෙක් කියලා. When we asked his daughter about him, she said that he is one special dad. Quando chiede a sua figlia di lui, ti risponde che è un padre speciale. දැන් අපි ආරාධනා කරන්නේ ජන්ලුකා මාමටයි. Gianluca, come on! පුතුන් දෙදෙනාට චූටි චූටි දුවෙකුටත් ආදරණීය තාත්තා කෙනෙක්. දරුවන් වෙනුවෙන්ම කැප වුණ පියෙක්. Now we invite a father of two sons and a loving daughter to the stage. Adesso invitiamo il padre di due figli e un'adorabile bambina. දැන් අපි ආරාධනා කරන්නේ කසුන් මාමටයි. I invite Radhika and Ritika to give their father his gift. Lo deve vedere papà. Sì. Te l'avevo detto che lo traducevo. Guarda che ti sta aprendo il regalo. Sì, È per tenere al sacco di පුංචි පුතෙකුගේ තාත්තා කෙනෙක්. පුංචි මල්ලි ලෝකයට ආදරය එකතු කරන මේ තාත්තා. We call upon the stage Dai, a dai, loving father of their good son. Ora chiamiamo il nostro amorevole padre di Bella. දැන් අපි ආරාධනා කරන්නේ චානක මාමට. I invite you down to give his father his present. È di un po' di tempo fa, però va bene. පුතුන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක්. අද දවස අපිට ලස්සනට මතකයේ රඳවන ඡායාරූපකරණයෙන් අපිට සහාය ලබා දුන්නේ. This is the father of two loving sons who is helping us to keep this day more memorable while his photography stays. Questo è il padre di due bambini che ci ha aiutato a rendere questo giorno memorabile grazie alle sue capacità fotografiche. දැන් අපි ආරාධනා කරන්නේ පින්තෝ මාමටයි. I invite him to train and to share to give their dad his gift. ස්තුතියි.
අපි දැන් අලුත් ජෝක් එක කපන්න අම්මෝ ඉතින් අපි යන්නම තායි පෙන්නේ නෝයලගේ කකෝ තාත්තල වැඩ ඉවරයි මාමා කීයද අර බය කරන්නේ මේ ගෑල්ලෝ මේ කන කියලා ඇස්ලා කරල්ලන්න දෙනවා කියලා කට්ටිය කැමැත්තෙන් ආවේ අයියෝ තාත්තේ එන්නකෝ සර්ප්‍රයිස් එකක් ඕන. එන්න. දනුවා